එකක් පරාදයි 1-0 down series එකේ අනිත් එක මේක මැච් දෙකේ series එකක් කොහොමද මූලික වශයෙන්ම කොහොමද ඔයාගේ ටීම් එක මොටිවේට් කරගන්නේ මොනවද ඒගොල්ලන්ට කියන්නේ මේ series එක level කරගන්න කොහොමද මොකද්ද ඔයාගේ plan එක මොනවද ඔයාගේ ටීම් මේට්ස්ට කියන්නේ අතන තරගයක් පල්ලෙහෙන් අපි ඉන්නේ ඉතින් අතරම මුළු ටීම් එකම ඩිසපොයින්ට් වෙනවා ඒ කියන්නේ මොකද තරගයේ අන්තිම දවසෙත් මම හිතන්නේ අපි ගේම් එකේ හිටියා සෑහෙන වෙලා ඉතින් unfortunately අපිට ලයින් එක ක්‍රොස් කරගන්න බැරි වුණා ඉතින් මම හිතන්නේ ඒ වගේ හොඳ සයිඩ් එකක් එක්ක අපි ඒ ගාල්ලේ 4 වෙනි දවසේ 5 වෙනි දවසේ දීපු ඒ ෆයිට් එක සෑහෙන හොඳයි අපේ ටීම් එකක් විදියට ඉතින් මම හිතනවා අපි අර මුලින්ම අපිට ගේම් එකට එන්න ඕන දේවල් අපි මුලින්ම ටක් ගාල් කරගන්න ඕනේ මොකද ඒක තමයි වැදගත්ම දේ මොකද මට හිතන විදිහට අපිට පළවෙනි දවසේ තමයි ගේම් එක සෑහෙන අතහැරුණේ ඉතින් මම හිතනවා මේ මිස්ටේක්ස් හදාගෙන මේ මැච් එක හොඳට කරන්න. ධනංජය මේ තරගය බැලුවොත් එහෙම ස්කොඩ් එක දිහා බැලුවාන් පස්සේ මම හිතන්නේ ගොඩක්ම තරුණ ක්‍රීඩකයන් තමයි ගොඩක් ඉන්නේ මැචස් 20කට වඩා ගහපු බැට්ස්මන්ලා ඉන්නේ ඔයයි ඩික්කයි විතරයි. මේක කොච්චර විතර ඔයගලන්ට බලපානවද ටීම් එකේ මානසිකත්වයට? ඒ ගැන ලොකුවට වරි වෙන්නේ නැහැ මම නම් මොකද දැනට මෙතන ඉන්නේ ලංකාවේ ඉන්න හොඳම 13 දෙනා ඉතින් මම හිතනවා ඒගොල්ලන්ගෙන් ලොකු ජොබ් එකක් ටෙස්ට් ක්‍රිකට් වල කරගන්න පුළුවන් ඉතින් ඒකයි ඒගොල්ලන්ගේ ටෙස්ට් ටීම් එකට ගෙන්නලා තියෙන්නේ ඉතින් එක්ස්පීරියන්ස් වයිස් yes අපි පොඩ්ඩක් පල්ලෙහාන් ඉන්නේ නමුත් මම හිතනවා ටැලන්ට් වයිස් ඒගොල්ලෝ සෑහෙන හොඳයි සෑහෙන හොඳට perform කරලා තියෙනවා ඩොමෙස්ටික් එකේ ඒ ටීම් එකේ ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ඩිසර්විං කියලා මෙතන ඉන්න. ඔව් තනජ මේ උඩපෙළ පිටිකරුවෝ කොයි වගේ දෙයක්ද පළවෙනි ටෙස්ට් එකට පස්සේ කතා කරේ මේ මැච් එකේ චුට්ටක් performance එක වෙනස් කරන්න. අතරම බැලුවොත් අපේ ඒගොල්ලන්ගේ ඩිෆරන්ස් එක තිබ්බේ අලුත් බෝලේ විකට්ස් ඉතින් මම හිතනවා අපේ විකට් 4ක් අපේ ගියා ඉතින් ඒගොල්ලන්ගේ අපිට පළවෙනි දවසේම දෙකයි ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක තමයි ලොකු ඩිෆරන්ස් එකකට තිබ්බේ මොකද ටෙස්ට් මැච් එකක් සෑහෙන හරවන්න පුළුවන් ඒ වගේ මොමන්ටම් එකකින් ඉතින් අපි දැන් කතා වෙලා පුහුණුවීම් කරගෙන යන්නේ අපි ඒක කොහොමද නවත්තගන්නේ අපේ early wickets වැටෙන එකයි අපි කොහොමද ඒගොල්ලන්ගේ early wickets ගන්න කියන එකයි. ඉතින් මම හිතනවා මේ දේවල් දැන් සෑන් තුන්ට කතා කරලා තියෙන ඉතින් එක්සිකියුට් කරන්න තමයි තියෙන්නේ මැච් එක. ධන තනතිරුව බලන්න අවස්ථාවක් තිබුණද කොහොමද තනතිරුව ගැන තිබෙන තක්සේරුව ඒ වගේම කම්බිනේෂන් එකක් විදියට මොන වගේ කම්බිනේෂන් එකක්ද හෙට තරඟයට යන්න සූදානම්මින්? තනතිරුව ගොඩක් ඩ්‍රයි මම දැක්කපු විදිහට. හැබැයි මම හිතනවා ගාල්ලේ වගේ මම බැටිං වලට හොඳ වෙයි කියලා පළවෙනි දවස් දෙක තුනේ. ඉතින් කම්බිනේෂන් වයිස් ගත්තොත් මම අපි කතා වෙච්ච විදිහට සේම් කම්බිනේෂන් එක තමයි යන්න හදන්නේ 2 and 2. Dana, just before the retirement of his test cricket, Dimuth Karunaratne said he wanted to hand over the captaincy to next captain. I mean to have a good going in the WTC. So how are you looking back at yourself? I mean, how satisfied are you as captain, and how tough your job was, and what do you think of this WTC? It's always tough, you know. You're playing for the country, you know, and you have to perform in every game, and you know, put the country first and you second. මම හිතන්නේ දිමුත් අය කියපු විදියට yes මරයා බාර දුන්නා. මම හිතනවා ඒ හිටපු කණ්ඩායමේ ලොකු වෙනස්කම් වෙලා නැහැ. තාම දිමුත් අය නැති එක විතරයි තියෙන. දිමුත් අය එන්ජේ නැති එක විතරයි. ඉතින් ඔව් අපි පස්සේ ආරිලා බැලුවොත් මම හිතනවා අපේ ලොකු පසුබෑමක් නැහැ කියලා. මොකද අපි සෑහෙන කම්පීට් කරලා තියෙනවා රටවල් එකේ. ඉතින් වෙස්ට් ඉන්ඩීස්ලත් බැලුවොත් අපි එකක් පල්ලෙහාට වැටලා ඉද්දිත් අපි ඊළඟ මැච් එකේ ලොකු ෆයිට් එකක් දුන්නා. ඉතින් අපිට තියෙන අඩුපාඩුව තමයි අපි අර ෆයිට් එක දීලා අපි කොහොමද ඉතුරු ටිකත් කරලා ලයින් එක ක්‍රොස් කරන්න කියන එක. අපිට ඒ රිසෝසස් ටික තමයි අපි හදා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒ දේවල් අපිට හරියට පින් පොයින්ට් කරගන්න පුළුවන් වුණොත් අපිට WTC එකේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් හෙට මේ දෙවන තරගයේට දැන් කමිල් සහ සහන් ආරච්චිගේ ඇවිල්ලා තියෙනවා. පිටිකරන පෙළගැස්මේ වෙනස කොහොම පිටිකරන පෙළගැස්ම කොහොමද සකස් වෙන්නේ? මම වෙනස්කම් දෙකක් ඇවිල්ලා තිබෙනවා. කමිල් ඇවිල්ලා තිනවා සහන් ආරච්චි කියන බැටින් ලයින් අප් එක කොහොමද සකස් වෙන්නේ? මේගොල්ලෝ ආපු එකත් එක්ක හෙට බැටින් ලයින් අප් එක එහෙම තමයි ගොඩක් දුරට නෙමෙයි කමිල් මිෂාරයට සෙල්ලම් කරනවා. ඉතින් බැටින් ලයින් අප් එක will be the same ගාල්ලේ තිබ්බා වගේ. ධන මේ වේගපන්දු යන්නන්
බැලුවොත් අසිත ෆර්නෑන්ඩෝ ගොඩක් හොඳට කරන එක පැත්තකින්. හැබැයි එයාව පාර්ට්නර් කරන්න තව කෙනෙකු හොයන්නේ ඒ පොසිෂන් එක ටුට්ටක් රොටේට් වෙනවා. දැන් මොකද්ද ඉස්සරහට කොහොමද ප්ලෑන් එකක් තියෙන්නේ? එයාට හොඳ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. අනිත් එක 140ට වැඩි බෝල් කරන ක්‍රීඩකයෝ කොච්චර වැදගත්ද ඔයාට මේ ඒ ස්ථානේ තියාගන්න? අතරම හොඳ ප්‍රශ්නයක් මම හිතනවා මම නෙවෙයි වෙන කවුරු හරි තමයි මේකට උත්තර දෙන්න ඕනේ කියලා. ඉතින් මොකද මම නැද්දට යන්නේ මට ලැබෙන රිසෝසස් එක්ක. ඉතින් මමත් කැමති 140ට උඩින් දාන බෝලර්ස්ලා දෙතුන් දෙනෙක් කණ්ඩායමේ ඉන්නවා නම් ඉතින් අන්ෆෝර්චුනේට්ලි අපිට ඉන්නේ එක්කෙනයි. ඉතින් අපි එයාවත් ඉන්ජරි ෆ්‍රී ප්ලේ කරන්න සෑහෙන්න මේ ප්‍රයත්නයක් දරනවා. ඉතින් මම හිතනවා දැන්ට තියෙන රිසෝසස් එක්ක අසිත ෆර්නෑන්ඩෝට ගැලපෙනම කෙනා තමයි ලහිරු කුමාර. මොකද අසිතගේ ලයින් ඇන් ලේන් පර්ෆෙක්ට් ලයින් ලහිරුගේ පේස් තියෙනවා. ඉතින් දැනට තියෙන රිසෝසස් එක්ක බැලුවොත් අපිට ඉන්න හොඳම ටික තමයි මේ ඉන්නේ. දැන් සිලෙක්ටර්ස්ත් එක්ක චුට්ටක් කතා කරලා තියෙනවා. දැන් සිස්ටම් එකේ තව දෙතුන් දෙනෙක් ඉන්න 140ට වැඩි බෝල් කරන ඒ ටෙස්ට් කණ්ඩායමට ඇද ගන්න එහෙම කතා බහක් ගිහිල්ලා තියෙනවද කොහොමද? දැන්ට නම් එහෙම ලොකු අයිඩියා එකක් මට දීලා නැහැ කාවද ගේන්න ඕනේ මෙතනට කියලා. ඉතින් මමත් කැමති එහෙම කීප දෙනෙක් ඉන්නවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් බලාපොරොත්තු වෙනවා එහෙම ටික දෙනෙක් බිහිලෙයි කියලා ඉස්සරහට. ධනංජය විශේෂයෙන්ම ලංකාවේදී ගහන ටෙස්ට් මැච් වලදී වෙස්ට් ඉන්ඩීස් වගේ රටවලදී ගහන ටෙස්ට් මැච් වලදීත් අපි දැකලා තියෙනවා වැඩි හරියක් බෝල් කරන්නේ දඟපන්දි යවනවා. ඉතින් නමුත් ෆාස්ට් බෝලර්ස් දෙන්නෙක් ගහනවා, පේසර්ස් දෙන්නෙක් ගහනවා බෝලර්ස්ලා හැටියට. දෙකයි යනවා නම් එතන ඒගොල්ලන් කෙලින්ම රෙස්පොන්සිබිලිටි එකේ භාගයක් බාර ගන්න වෙනවා. ඒ වුණත් ඒක එහෙම වෙන්නේ නැහැ. උඟක් වෙලාවට ඒ දෙන්නම එකතු වෙලා දාන ඕවර් ගාන 20ක් විතර වගේ වෙන්නේ. මම මුළු මැච් එකටම කියන්නේ. ඉතින් එතකොට ඒක ඔයාට කැප්ටන් කෙනෙක් හැටියට ඔයාට කොයිතරම් දුරට ඒ කියන්නේ 50 බාර ගන්න ඕන තිබුණා වුණත් 50ට 50 වෙන්න එතන 20යි 80යි වෙන්නේ. ඉතින් එතකොට ඒක ඔයාට කැප්ටන් කෙනෙක් හැටියට කොච්චර බලපානවද? ඔව් අපිට වෙස්ට් ඉන්ඩීස් වලදී අර වෙච්ච අන්ෆෝර්චුනේට් ඉන්සිඩන්ට් එක නිසා තමයි මම හිතන්නේ ස්පින් එකේ වැඩිපුර ඕවර් දාන්න උනේ. නැත්තම් එයාට ජොබ් එකක් කරන්න දීලා තිබ්බා. ඉතින් අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ලංකාවේදී අපි ගොඩක් වෙලාවට එක්ස්පෙක්ට් කරනවා ස්පින් එකෙන් විකට් ගන්න කියලා. ඉතින් මම කැප්ටන් කරපු පළවෙනි තරඟේ ඉඳන්ම පේසර්ස්ලා දෙන්නෙකුට වැඩිය ලංකාවේ සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් කලින් අපි ගොඩක් වෙලාවට ගිහලා තියෙන එක පේස් එකේ. ඉතින් මම හිතනවා පේසර්ස්ලටත් ලංකාවේ දෙයක් කරන්න පුළුවන් කියන මතය තමයි මම ඉන්නේ. මොකද බෝලේ අතර ගත්තම බෝලේ කන්ට්‍රෝල් කරන්න එයාලා. ඉතින් මම හිතනවා මේ කන්ඩිෂන් වල විකට් ගන්න පුළුවන් නම් එළිය ගිහලා ඕන තැනක විකට් ගන්න පුළුවන් අපේ ෆාස්ට් බෝලර්ස්ලට. ඉතින් මම හිතනවා ඒක තමයි අපේ අයට අග්ගාලා ඉගෙන ගන්න ඕන කියලා. මොකද එළියෙන් ආපු රටවල් සෙල්ලම් කරද්දී යාලා ගාල්ලේ පහේ වරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ අපේ කවුරුත් ගාල්ලේ පහක් අරගෙන නැහැ. ඉවෙන් මම හිතන්නේ SSC එකේ දෙතින් අපිට තියෙන අඩුපාඩුව එතන තමයි. එතන ඒ තියෙන කොන්ෆිඩන්ස් එකේ අඩුපාඩුව තමයි තියෙන්නේ අපේ ෆාස්ට් බෝලර්ස්ලට. ඉතින් මම හිතනවා එයාලට ඒ දේ නිවැරදි කරගන්න පුළුවන් නම් තමන්ව තව ප්‍රසන්ටේජ් එකක් උස්ස ගන්න පුළුවන් නම් අපිට ටීම් එකක් විදිහට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා.